ඉතින් කල්වාරි පුදබිමට ආවා. ඉතින් දන්නවා ගොඩක් අය ගාල්ල හිමිදුම ප්‍රදේශයේ මේ කල්වාරිය පිහිටා තිබෙන. ඉතින් අලංකාරවත් ලස්සන ශුද්ධ භූමියක් විදිහට තමයි මේක මිනිසුන්ගේ සිත් තුළ තියෙන්නේ. ඉතින් ජේසුස් වහන්සේගේ කුරුස ගමන උන්වහන්සේ සමග සහභාගීත්වයෙන් යන්න කිතුණුවන් ඒ වගේම වෙනත් ආගමිකයන් බහුලව පැමිණෙන තැනක් තමයි මේ හිමිදුම කල්වාරිය කියලා කියන්නේ. ඉතින් ගොඩාක් කට්ටිය දන්නවා අලුබදාදයින් පටන් ගන්න මේ චතාරික සමය උන්වහන්සේ වෙනුවෙන් අපේ කිතුණුවන් නිරාහාරශීලීව ඒ වගේම කැපකිරීමෙන් ඒ වගේම බෙදා හදා ගැනීමෙන් මේ කාලය තුල මනස්ථාපනය වෙනවා. ඉතින් මුළු ලෝකයක්ම ඇවිලෙන වෙලාවක අද අපි ආවේ සම්විධානන් වහන්සේ තුළ නිවෙන්න. ඉතින් මාත් එක්ක යමු කන්ද උඩටම. ඉතින් ඒ උන්වහන්සේගේ දුක අපි උන්වහන්සේ සමග බෙදාගමු. හිමිදුම කල්වාරිය අපිට. ඉතින් උන්වහන්සේ ආඥා කරන අතර ගෝලයෝ නිදි. ඉතින් මේකෙන් දෙන පණිවිඩයක් තියෙන විදිහට ඇත්තටම අපේ ජීවිතවලත් අපි අනේකාට කොච්චර සංවේදී වෙනවද සහ යමක් සිදුවන අවස්ථාවකදී අපි කොයිතරම් අවදීන් ඉන්නවද. ඉතින් අන්න ඒ වගේ දෙයක් තමයි අපිට ඒකෙදි මතක් කරන්නේ. පළවෙනි ස්ථානයට යන්න කලින් අපිට සිහි කරනවා උන්වහන්සේ ගල් කණුවක බැඳ ජුදෙවරු විසින් පහර කෑමට ලක්වීම සහ කට ඔටුන්නක් දමා උන්වහන්සේව නිගාවට පත් කිරීම. ඉතින් ඒ අනුව කල්වාරි පුදබිමේ එම සියලුම දර්ශන අපිට මතක් කරලා දෙන්නේ එදා උන්වහන්සේ විඳ දුක. ඉතින් අපි යමු පළවෙනි ස්ථානයට. ඒක තමයි පළවෙනි ස්ථානය උන්වහන්සේ මරණයට තීන්දුව ලබන සේක. ඉතින් පළවෙනි ස්ථානයේදීම අපිට පේනවා මේ නායකයෝ එහෙම නැත්නම් බල තණ්හාවෙන් පෙළෙන මේ මිනිස්සු ඇත්ත කියන්න බයයි. ඇත්තටම ඇත්ත කියනකොට ඒගොල්ලොන්ගේ තනතුරු ඒගොල්ලන්ගේ හැම දෙයක්ම නැතිවෙයි කියලා බයයි. ඉතින් අන්න ඒක මතක් කරන්න උන්වහන්සේ මේක අපිට පෙන්눔 කරනවා. ඉතින් මේ වගේ ලොකු කන්දක් තමයි යන්න තියෙන්නේ. ඉතින් මීට වඩා ලොකු කන්දක් තමයි කපාල කන්ද කියන්නේ. ඉතින් ජේසුස් ඒ වගේ කන්දක් නැග්ගේ. ඉතින් මේක සාමාන්‍ය කන්දක්. ඉතින් සමහරු මේ කන්දට යන්නෙත් බිහිම බිබී එහෙම නෙවෙයි. ඇත්තටම භක්තියකින් යුතුව තමා මේ ගමන යන්න ඕනි. ඒ දුක ඒ හැඟීම අපි තුලත් කොහොමhari මේ ජනිත කරගන්න තමයි අපි උත්සාහ කරන්න ඕන. ඉතින් අපි යමු තව ටිකක් උඩට. ඉතින් අදක වැඩි කට්ටිය නෑ මොකද සතිය දවසක් නිසා. ඉතින් නැත්තම් වෙනදට සෙනසුරාදා වන්දනා කරු මෙතනින් යන්න බෑ. ඇත්තටම මේ බස් විවිධ මේ පැතිවලින් එන්නේ බස් පිටින් එන්නේ. ඉතින් මේ ඇත්තටම අද පොඩි chance එකක් තියෙනවා මේ වැඩේ කරගන්නත් මේ මොකද කට්ටිය අඩු නිසා. ඉතින් තුන්වෙනි ස්ථානයට යන්න හදන්නේ. ඉතින් ඔන්න මං ආවා තුන්වෙනි ස්ථානයටත්.
ඉතින් ඔයාලට පේනවා තුන්වෙනි ස්ථානයේදී ජේසු බිම වැටෙනවා. ඉතින් ඇත්තරම අපේ ජීවිතවලත් බලද්දි කොච්චරද ඒ වගේ බිඳ වැටෙනවද. සමහර වෙලාවට අපිට දරා ගන්න බැරුව, එහෙම නැත්නම් අපිට ගැළපෙන්නේ නැතුව, එහෙම නැත්නම් අපිට මොකක් හරි හේතුවක් නිසා අපිට සුදුසු නැති නිසා හැබැයි අපි වැටිලා අපි හැමම වැටිලා ඉන්නවද, එහෙම නැත්නම් ඒ ගමන යනවද කියන එක උන්වහන්සේ මෙතෙන්දි පෙන්눔 කරනවා. ඉතින් දෙවෙනි ස්ථානයේදී වගේම තුන්වෙනි ස්ථානයේදීත් උන්වහන්සේ කොහොමද දරා ගන්නෙ කියන එක අපිට කියලා දෙනවා. ඉතින් මේ තුන්වෙනි ස්ථානය ජේසුස් වහන්සේ කුරුසේ බරෙන් පළමු වර බැඳීම වැටෙනසේක. ඉතින් මේ වගේ කන්දක් යනකොට ටිකක් අමාරුවක් දැනෙනවා. ඉතින් ඔයාලා හිතන්නකෝ මේ වගේ ඊටත් වඩා උස කන්දක් මහා බර කුරුසියක් එක්ක නගිද්දි ජේසුට කොයිතරම් රිදෙන්නේ නැතිද? ඉතින් ඒක ගැන අපි කොයිතරම් හිතනවද? සමහර වෙලාවට අපි ඒක ගැන හිතන්නේ නැහැ. උන්වහන්සේ අපි වෙනුවෙන් කරපු ඒ පරිත්‍යාගය කැපකිරීම අපි සිහිපත් කරන්න ඕනි. ඒක සාමාන්‍ය මිනිස්සෙට කරන්න බැරි දෙයක්. ඇත දැති බැඳ ඇලංවි මට පෑව ආදරේ. ඉතින් කවුද මතක් වුණේ? අම්මා නේද? ඉතින් ඒ අම්මා අපි එක්ක වගේම ජේසු එක්කත් හිටියා. ඉතින් ඒ ස්ථානය ජේසුස් වහන්සේට මේ කුරුස ගමනේදී අම්මව හම්බෙනවා. ඉතින් බලන්නකෝ අම්ම කෙනෙක්ට කොච්චර දුකක් ඇද්ද නේද? තමන්ගේම දරුවා දුක් විඳිද්දි, තමන්ගේම දරුවගේ ලේ හැලෙනකොට ඒ වේදනාව කොහොම දරා ගන්න නැද්ද? හැබැයි දේවමෑණියෝ දන්නවා මේ හැමදේම දෙවියන් වහන්සේගේ සැලැස්මක් කියලා. දෙවියන් වහන්සේ හැම වෙලාවෙදීම ජේසු එක්ක ඉන්නවා කියලා. ඉතින් අපේ ජීවිතවලත් අපිට විවිධාකාර ওই වගේ ප්‍රශ්න ඇති. ඉතින් මේ හැම මොහොතකදීම අපිත් එක්ක දෙවියන් වහන්සේ ඉන්නවා කියන එක අපිට මතක් වුණොත් ඒ ගමන අපිට යන්න හරි ලේසි. ඉතින් මේ 4 වෙනි ස්ථානය කල්වාරි කන්දේ 4 වෙනි ස්ථානය ජේසුස් වහන්සේට එයාගේ අම්මව හම්බෙනවා. ඉතින් 4 වෙනි ස්ථානය විදිහට පෙන්වන්නේ ජේසුස් වහන්සේට උන්වහන්සේගේ කවදාවත් උන්වහන්සේව අඳුරන්නේ නැති සීමෝන් කියලා එක මිනිස්සෙක් උදව් කරන එක. ඉතින් අපේ ජීවිතවලත් කොහොම මිනිස්සු එහෙම අපිට උදව් කරනවද? හැබැයි අපි දන්නේ නැහැ මේ මිනිස්සු කවුද කියලා. නමුත් මේ මිනිස්සු අපි තුලට එන්නේ අපි නොදුනවත් වුණත් ඒ හැමදේම දෙවියන් වහන්සේ විසින් කරන සැලැස්මක්. ඉතින් අපේ ජීවිතේට එන මේ මිනිස්සු රැකගමු. මේ මිනිස්සුන්ට ආදරය කරමු. මේ මිනිස්සු අපි ළඟ තියාගමු. මේ මිනිස්සුන්ට බැරි වෙලාවෙදී අපිත් උදව් කරමු. ඉතින් ජේසුස් පෙන්නන්නේ අන්න ඒක. ඉතින් මෙහි බෝඩ් එකක් ගහලා තියෙනවා ජීවය රකිමු පුදමිම සුරකිමු කියලා. ඔව් ඇත්තටම සමහරු මෙතනට වතුර බෝතල් එහෙම නැත්තම් දවටන විසික් කරනවා. ඉතින් එහෙම කරන්න එපා. මොකද ශුද්ධ භූමියක් ඒක විනාශ කරොත් ඉස්සරහට මේකට එන්න බලාපොරොත්තුෙන් ඉන්න කට්ටියට ඒ නිදහස ඒ පිරිසිදුකම භුක්ති විඳින්න බැරි වෙනවා. ඉතින් හැම වෙලාවකදීම පා සලකුණුවත් ඉතිරි නොකර මෙතනින් යනකොට යන්න. මෙදී මට 6 වෙනි ස්ථානයක් හම්බුණා. 6 වෙනි ස්ථානයේ තියෙන කතාව තමයි ජේසුස් වහන්සේ යන ගමනේදී උන්වහන්සේගේ දහඩිය පිහිදාන්න ස්ත්‍රියක් සමත් වෙනවා. ඒ ස්ත්‍රිය තමයි වෙරෝනිකා. ඉතින් වෙරෝනිකා උන්වහන්සේගේ මුහුණ ඇයගේ සලුවෙන් පිහ දමනකොට උන්වහන්සේගේ මුහුණ ඒකේ වදිනවා. ඉතින් හැමෝම දන්න දෙයක්. ඉතින් අපේ ජීවිතවල අපි වැටෙන අවස්ථාවලදී ওই වගේ මුහුණ පිහිදාන කී දෙනෙක් ඇද්ද? ඒ වගේම අපි කල්පනා කරලා බලන්න ඕනේ අපි එහෙම වැටෙන අයගේ මුහුණ පිහිදනවද? අපි වචනකින්
එහෙම නැත්තම් ක්‍රියාවකින් අපිටත් පුළුවන් ඒ වගේ මිනිස්සුන්ගේ මූණ පීදහන්න. හැබැයි අවාසනාවකට අද අපේ රටෙත් එහෙම වෙනවා අඩුයි. හැමෝම බලන් ඉන්නේ මූණ පිහිදාන්න නෙමෙයි මූණට කෙල ගහන්න. ඉතින් ඒකයි ජේසු පෙන්නන්නේ මේ අවස්ථාවේ. මේ කන්දේ තියෙන විශේෂ දෙයක් තමයි මේ සමහර තැන්වල පාරෙන් එන්න පුළුවන් නම් පාරෙන් එන්න පුළුවන්, පඩි පෙලෙන් එන්න පුළුවන් නම් පඩි පෙලෙන් එන්න පුළුවන්. ඒ මං හිතන්නේ අර ආබාධ වලින් පෙනෙන අයට සහනයක් පිණිස වෙන්න ඇති. ඉතින් අපි යන් ඊළඟට 7 වෙනි ස්ථානයට. අනේ ඉතින් හැමදේම ඉවරයි. අනේ ඉතින් මං අන්තිමටම වැටිලි ඉවරයි. වැඩක් නෑ හැමදේම කළා කියන හිතන අවස්ථාවවලදී අපි වැටෙනව නේද? බලන්නකෝ ජේසු ආයිමත් වතාවක් ඒ වගේ වැටෙනවා. ඉතින් පළවෙනි පාර වැටෙනවා. ජේසු නැගිටිනවා. අනේ ඔන්න ආයි වැටෙනවා. හැබැයි එතකොටත් ජේසු නැගිටිනවා. ඉතින් මේ කතාවේදී අපිට ගන්න තියෙන දේවල් තමයි ඉතින් ඔයාගේ මගේ අපි හැමෝගෙම සමහර විට සම්බන්ධකම් වෙන්න පුළුවන්, සමහර විට යුතුයකම් වෙන්න පුළුවන්. ඒ හැම දෙයකින්ම අපි පල්ලෙහාට යන්න පුළුවන්. සමහර විට අපිව ගණන් ගන්න නැති වෙන්න පුළුවන්. අපි අන්තරම වැටෙන්න පුළුවන්. සල්ලි නැති වෙලා අවසාන වෙන්න පුළුවන්. හැබැයි මතක තියාගන්න ජේසු ඒ වගේ වැටුණට ආයි නැගිට්ටා. ඒ වගේ අපිත් අපේ ජීවිතය තුළ එකපාරක් වැටුණා කියලා නෑ. ආයි නැගිටින්න පුළුවන්. ආයි නැගිට්ට මිනිස්සයා දන්නවා මම වැටුණ තැන මොකද්ද කියලා. ඉතින් ඒක මතක් කරන්න අපිට ජේසු 7 වෙනි ස්ථානයේදී මේ කුරුසේ බරින් දෙවෙනි පාට බිම වැටෙන එක පෙන්නනවා. ඉතින් අපිත් පුරුදු වෙමු. එකපාරක් වැටුණ කියලා නෑ. ජීවිතේ වැටෙන්න නැගිටින්න. මේ 7 වෙනි ස්ථානය. වට පරිසරය බලන්නකො ලස්සන හිනිදුමාවට පරිසරය කඳු පන්ති වලින් වට වෙලා. ඉතින් ඔන්න 9 වන ස්ථානයටත් ආවා. 9 වන ස්ථානයේ තියෙන්නේ අපි හැමෝටම වළංගු දෙයක්. මොකද්ද? අපි එකපාරක් වැටෙනවා. කමන්නේ ආයි නැගිටිමු. හැබැයි දෙවෙනි පාටත් වැටෙනවා. වැඩක් නෑ දැන් දෙපාරක්ම මට්ටු වෙලානේ ඉන්නේ කියලා අපි වැඩේ අත්හරිනවා. ඉතින් උන්වහන්සේ හැම මොහොතෙදිම මතක් කරන්නේ මේ මිනිස්සුන්ගේ ජීවිත හරි පෘථග්ජනයි. වැටෙන්න නැගිටින එක හරි ලස්සනයි ඉතින්. ඒක මාර ක්‍රියේටිව් ප්‍රායෝගික දේවල් ජේසු කියලා දීලා තියෙනවා. ඉතින් ඒ වැටෙන අවස්ථාවේදී උන්වහන්සේත් වැටෙනවා. තුන් අවස්ථා දෙකක් නෙමෙයි තුන්වෙනි අවස්ථාවත් වැටෙනවා. හැබැයි උන්වහන්සේ ඒ වැටෙන හැම ඉතින් අපේ ජීවිතේ එකපාරක් තරහ වුණා. ආයිමත් අපිට ඒ යාළු වෙලා ඒ වැඩේම තරහ වෙන්න සිද්ධ වුණා. අපි දැනගන්න අපි මිනිස්සුන්ට සමාව දෙන්න. ඉතින් ඒක තමයි උන්වහන්සේ කියන්නේ. උන්වහන්සේගේ ආදරය, උන්වහන්සේගේ කරුණාව, උන්වහන්සේගේ ශක්තිය හැමතිස්සෙම අපි මතක් කරගමු. ඉතින් මේ උන්වහන්සේ කුරුසේ බරින් 3 වෙනි වාරටත් බිම වැටෙන ස්ථානය. නැතුව 11 වෙනි ස්ථානයටත් ආවා. 11 වෙනි ස්ථානයේ තියෙන ජුදෙව්වරු විසින් ජේසුට කුරුසිය දෙක තියලා එන ගහනවා. ඇත්තටම කුරුසියක එන ගහනවා කියන්නේ ඒ කාලේ දරුණුම දඩුවම විදියට තමයි ඒ කාලේ කරලා තියෙන්නේ. ඉතින් ඇත්තටම දඬුවම් විඳින්න ඕන කෙනෙක් නෙමෙයි ජේසු කියන්නේ. ඉතින් ජේසු මේ කර ගහන්නේ අපේ පව්. ඉතින් බලන්න මේ ජුදෙව්වරු ජේසුට එන ගහන්නේ හරියට නිකන් මහා වැරදිකරුවෙට එන ගහනවා වගේ. ඉතින් මේකෙදි සිහිපත් කරන්නේ මේ අපේ පව් නිසා අපි කොච්චර පව් කරනවද? ඒ හැම පාපයක්ම ජේසුට
මේ අපි ගහන ඇණයක් වගේ. ඉතින් මේ ජුදෙව්වරුන්ට ඒත් උන්වහන්සේ සමාව දෙනවා. ඉතින් ඒක තමයි උන්වහන්සේ මේ මිනිස්සුන්ට තියෙන අසීමිත ආදරේ. ඉතින් 11 ස්ථානය කියන්නේ ජේසුවේ මිටි පහර යන ගහදි දැන්න වේදනාව දරාගත්ත ආකාරය. ඉතින් ජේසුනි පාපය අපට කරුණා කොට කමා කළ වෙනව. මලා වූ ක්‍රිස්තියානින්ගේ ආත්මවල් දේවදයාබර කමින් සමාධානයෙන් සැතපෙන ලත්තේවා. ආමෙන්. 12 ස්ථානයට ආවේ ජේසුස් වහන්සේ කුරුසේ උකුත්වන සේක. සකල මනුෂ්‍යයා හටම මෙය තමයි ගැලවීමේ පරිත්‍යාගය. ඉතින් ජේසු තමන්ගේ ලෙයින් තමන්ගේ ශරීරයෙන් මිනිස්සු වෙනුවෙන් ඔප්පු වෙනවා. ඉතින් මේක හරි පුදුමාකාර කැපකිරීමක්. ඉතින් ජේසු ඒ කැපකිරීම කරනවා. ඉතින් ජේසු අනුගමනය කරන අපි තුලත් ඒ වගේ කැපකිරීම තියෙනවද? අපි බලන්නේ නැත්තම් අනිත් කෙනාව ඉස්සරහට දාලා අපි හැංගෙන්නද? නැත්තම් ඔවුන්ව අමාරුවේ දාලා අපි සැනසෙල්ල ඉන්නද? දන්නවා මේ තමයි කල්වාරි පුදුබිමේ උඩ මළුවේ තියෙන ශුද්ධ අල්තාරය. ඉතින් මේ ශුද්ධ අල්තාරයේ ඉදිරියේ දන ගසා ඉල්ලන ඕනම දෙයක් ජේසු දෙනවා තමන්ට සුදුසුයි නම්. ඉතින් අද මං ජේසුගෙන් ඉල්ලන්නේ අනේ ජේසුනි මේ යුද්ධ නවත්වන්න කියලා. ඒ වගේම ඒ යුද්ධ නිසා විනාශයට පත්වන ජීවිත ආරක්ෂා කරන්න කියලා. ජේසුනි පාලකයන්ගේ ඒ හිත් නිසා විනාශ වෙන මිනිස් ජීවිත මිනිස් අනාගත ඔබ වහන්සේ තුරුලට ගන්න කියලා. නිවැරදි මාර්ගය උන්ට පෙන්වන්න කියලා. ඉතින් ජේසුනි මේ යුද්ධ මේ ලෝකයෙන් නැවැත්තුව මැනව. ආමෙන්. ඔන්න 13 වෙනි ස්ථානයට තමයි ඇවිල්ලා තියෙන්නේ. 13 වෙනි ස්ථානයේ තියෙන්නේ මේ උඩ මළුවේමයි. ඉතින් මේ ජේසුස් වහන්සේගේ ශ්‍රී දේහය මරියතුමීගේ උකුලේ තියෙනවා. ඉතින් කොයිතරම් දුකක්ද? තමන්ට කලින් තමන්ගේ දරුවා මැරෙනවා කියන එක දෙමව්පියන්ට හිතා ගන්නවත් බැරි මහා භයානක දෙයක්. ඉතින් ඒක අසීමිත දුක. ඉතින් ජේසුගේ අම්මා මේ දුක විඳිනවා. ඉතින් ජේසුගේ දේහය උන්වහන්සේගේ උකුලේ තියෙනවා. ඉතින් කොහොම දැනෙන්නේ නැද්ද? එදා ආදරෙන් ඉපදුණු ජේසු අද එදා උකුලේ නලවපු ජේසු අද මලමිනියක් වෙලා තමන්ගේ උකුලේ ඉන්නකොට. හැබැයි එතෙන්දිත් දෙවමෑණියෝ දන්නවා මේක අවසානය නෙවෙයි. උන්වහන්සේ ආයෙමත් එනවා කියලා. ඒකයි මරියතුමී හිත දිරිමත් කරගන්නේ මේ විදියට. ඉතින් හිතන්නකෝ අපිත් ඔය වගේ දේවල් කොයි තරම් සිද්ධ කරනවද? සමහර වෙලාවට වැරද්දක් නැතුව අපේ සහෝදරයට අපි බයිනවා. එහෙම නැත්තම් එයාව විනාශයට පත් කරනවා. ඒ මොකද සමහර විට අපි තුල තියෙන ඉරිසියාව වෙන්න පුළුවන්. අපි තුල තියෙන කුහකත්වය වෙන්න පුළුවන්. හැබැයි ඒ මිනිසයා කිසිම දෙයකින් වැරද්දක් නැහැ. ඉතින් අපි තුලත් ඉන්නවා මේ වගේ මිනිස්සු. ඉතින් අපි ජේසුට කියමු හැම මොහොතකදීම
අපේ පව්වලට සමාවෙන්න කියලා තමයි පඳුරු ගැට ගහල් තියෙන කුරුසය. ඉතින් මෙතට එන බැතිමතුන් විවිධාකාර තේවල් හිතේ තියාගෙනෙන් ඉතින් ඒ හැමදීම ජෙසුකින් ඉල්ලනවා. ඉතින් මේ පඳුරු කැට ගහල් තින්නේ එක ඉතින් උන්වහන්සේ ඒ හැම දෙයක්ම ඔවුන්ට සුදුසු නම් ලබල් දෙනවා. ඉතින් අපි ජේසුට කියමු ඔවුන් හිතන ඔවුන් පතන හැම දෙයක්ම ඒ විදිහටම ලැබෙන්න කියලා. අපි යමු ඊළඟට 14 වන ස්ථානයට. තරවන ස්ථානය තියෙන ටිකක් මේ පල්හා පඩිපෙනින් යන්න ඕනි. පඩිපෙඩක් කිව්වට ඉතින් මේකත් අර වගේ තමයි. ඉතින් පහළ තියෙන ස්ථානය අර තියෙන්නේ උන්වහන්සේගේ සොහොන. ඉතින් අපි දැන් යන්න එතන්ට ඒ 14 වන ස්ථානය පොඩ්ඩක් යමු එතන්ට. මේ තමයි ජේසුස් වහන්සේගේ ශ්‍රී දේහය ගල්ලනේ තැන්පත් කරති කියන අවස්ථාව. මේ ඉන්නේ සොල්දාදුව. ඉතින් උන්වහන්සේගේ දේහය මේක ඇතුලේ තැන්පත් කරනවා. ඉතින් අපි යාළු බලමු. ඉතින් ගිහිල්ලා බලන්න. මේ උන්වහන්සේ ඉන්නවා. බලන්න. උන්වහන්සේගේ ශරීරය එතන තියෙනවා. ඉතින් එදත් මේ වගේ තමයි උන්වහන්සේ මේ වගේ ගල්ලෙනයක තමයි තැන්පත් කරල තිබ්බේ. ඉතින් අපි ජේසුට කියමු ජේසුනී කොහොමහරි මේ වෙන්න යන විනාශ නවත්තුව මැනම ඔබවහන්සේගේ ආශිර්වාදය ඔබවහන්සේගේ ආරක්ෂාව හැම මනුෂ්‍යයෙක් තුළටම දෙන්න කියලා ඉල්ලමු. ඉතින් ජේසුනි කොහොමහරි මේ දේවල් නිසා සිදුවෙන විපත් නැති කරන්න කියලත් අපේ රට මිනිසු. ඉතින් මේ විදියට තමයි අලුව ඇතුළ පේන්නේ. මේ ගල්ලෙන ඇතුළ පේන්නේ මේ විදියට. කල්වාරි කන්ද නගින්න තියෙන්නේ. ඉතින් අනිවාරෙන් ගෝල්ලොත් එන්න. මම නම් අදාවෙ තනියම එවුණට ඔකොල්ලෝ කට්ටිය එක්ක ඇවිත් මේ ස්ථානය වැඳ පුදාගන්න. ඉතින් එන ගිහින් එන්න.